ඔව් අපි කතා කරමු කටකලක් නියමීනි ඔබට 2026 ජනවාරි මාසයේ කෙසේ බලපායිද කියලා. විශේෂයෙන්ම වාසනාවන්ත මාසයක් වශයෙන් ඔබට දකින්න පුළුවන්කම විශේෂයෙන් දකිනවා. ඔබගේ මනස ඉතාමත් සංසුන්භාවයක් ඇති වෙනවා. හිතේ සන්තෝෂය උදා කර ගන්න පුළුවන් අධිෂ්ඨාන කූලව ඇවක් කරන්න පුළුවන් මාසයක් වශයෙන් දකිනවා. විශේෂයෙන්ම ඔබ ආංකෝ නිහතමානී සත්‍යවාදී වැඩ කරන කෙනෙක් බවට පත් වෙනවා වගේම ඔබගේ ආධ්‍යාත්මික ලෝකයේ දියුණු වෙනවා වගේම ඒ වගේම භවසත්ත්වයේ ගමන් කිරීමේ ඉතාමත් වාසනාවන්ත භාවයක් දකිනවා. පවුලේ දියුණුව ප්‍රගතියක් පවුලට හිතවාදීකමත් උන්ගෙන් ඔබට ආදරයේ සෙනෙහස ලැබීම ධන බල සම්පත් ලැබීම ඔබට ඉතාමත් විශේෂයෙන් ලැබෙන මාසයක් වශයෙන් දක්වනවා. වචනෙන් ඉතාමත් ප්‍රමුතියට පත් වෙනවා වගේම ඔබ ඉතාමත් යකුන්කළු මිනිසෙක් වශයෙන් ජනවාරි මාසයෙන් ගත කරන භාවය විශේෂයෙන්ම දක්වනවා. ආර්ථික වශයෙන් දියුණුවක් ප්‍රගතියක් ලැබෙනවා වගේම සිහිය කල්පනා වචන ආශ්‍රිත කටයුතු වලින්දු ප්‍රගතිදායී තත්ත්වයක් නෙලා ගන්න පුළුවන්කම තියෙනවා. ඔබගේ වීර්ය වික්‍රම ශක්තිය බලයක් සහෝදරාදීන්ගෙන් එක්ක සහයෝගයෙන් කටයුතු කිරීමත් ඔවුන්ගෙන් ලැබෙන ආදර සෙනෙහසත් ඔවුන්ගේ උපකාරකාරී ස්වභාවයත් ඔබට ලබන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ගමේ ප්‍රසිද්ධියට පත් වෙනවා වගේම ඔබ ගමට ආදරය කරනවා ගමේ අය ඔබට ආදරය කරන ස්වභාවයක් දකිනවා. ස්ථානගත ඉතාමත් වාසනාවන්ත වෙනවා. ඉඩම් ලාභාදී ප්‍රයෝජන නිවාස ලාභාදී ප්‍රයෝජන වාහන ලාභාදී ප්‍රයෝජන ලැබීමේ වාසනාවන්ත කාලයක් වශයෙන් ජනවාරි මාසයේ දකින්න පුළුවන්. ඔබ අපේක්ෂා කරන කාරණා කටයුතු සඵල කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඒවට ආරම්භ කිරීම හෝ ඒවට යොමු වීමෙන් ඔබට ජය ගන්න පුළුවන්කම තියෙනවා. මව්ගේ මව් පාක්ෂාදීන් ඔබට සෙනෙහස ආදරය ලැබෙන හිතා කාලයක් පෙර භවයේ කරන ලද කුසල ශක්තියින් මතුවෙන කාලයක්. ඒ නිසා කුසල ශක්තියින් මත ජම්ම භූමියේ ප්‍රසාදයේ ගෞරව ලක්ෂණ භාවයක් දකිනවා. ඔබට ඉතාම දරුවන් ආශ්‍රිත කාරණා කටයුතු වලදී ටිකක් ඉතර අසුභාවී සත්‍යයක් ඇති වෙන අපේක්ෂා බලාපොරොත්තු කටයුතු කරත් අවසානයේ සුම් වෙන විනාශ වෙන පීඩා වෙන භාවයක් ඇති වෙන භාවයක් ඇති වෙනවා. ආදරය කරන්න ගියත් ඒතේ වගේ ඇති වෙනවා. අධ්‍යාපන ලැබෙන දරුවන් උනන්දුවෙන් උත්සාහ කරත් අවසාන ප්‍රතිඵලදායී තත්ත්වය අඩු වෙන මාසයක් නිසා ප්‍රමේයයෙන් කල්පනාවෙන් කටයුතු කිරීමෙන් ජය ගන්න පුළුවන්කම තියෙනවා. ඔබ විශාල ණයවලට යොමු වීම වලකින්න සතුරු කරදර බාධකයක් නොසිදු වෙලාවක මතුවෙන පුළුවන්කම තියෙනවා. ඒ වගේ රෝග තාත්ත්වයක් ඇති වෙන පුළුවන්. ඒ වගේ පෙනහළු ආශ්‍රිත පපු ආශ්‍රිත තියෙන අසීමිතකාර ස්වභාවයක් ඇති වෙන පුළුවන්. බඩේ ඇති වෙන රෝගකාර ස්වභාවයක් දකින්න පුළුවන්කම තියෙනවා. සායෝග ජීවිතයෙන් කරන කටයුතු හා ව්‍යාපාක්ෂාදීන් කරන කටයුතු වල තවුල් කටයුතු වලදී ලාභදායී තත්ත්වයක් තියෙනවා. සුභවාදී තත්ත්වයක් දකින්න පුළුවන්කම විශේෂයෙන් දකිනවා. නන්ද මාමාදීන්ගෙන් හා උදව් කරුවන්ගෙන් උපකාර කරුවන්ගේ ප්‍රයෝජන ලැබෙන මාසයක් වශයෙන් දකිනවා. විවාහයේ නැවත ජීවිතයේ සාර්ථක වෙන භාවයක් අනියම් බැඳීම් වලින් තොරව ප්‍රශ්න කටයුතු වලින් තොරව ඔබට ජීවිතේ සාර්ථක වෙන්න පුළුවන්. යක්ෂ භූත ප්‍රේත කුම්භාණ්ඩ ආදී සතුන්ගෙන් හෝ ඒ වගේම අමනුෂ්‍ය දෝෂ වලින්ද ඔබට වැඩි කටයුතු කිරීමේ වාසනාව උදායලා තියෙනවා. හදිසි ධන ලාභ ආදී ප්‍රයෝජන ලැබීමේ වාසනාව තියෙනවා. අවුලේ කරන කටයුතු වල ලාභ ප්‍රයෝජන ලැබෙන මාසයක් වශයෙන් දක්වනවා. දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන වගේම ඔබ පිනට වාසනාවට කැපෙනවා වගේම පෙරපින පෙර වාසනාව ලැබෙනවා වගේ ප්‍රඥා සාගත බුද්ධි සාගත ඊටම ප්‍රියමනාප කටයුතු කිරීමේ හැකියාව තියෙනවා වගේ පියාගේ පියපාක්ෂාදීන්ගෙන් උදව් උපකාර ලැබෙන මාසයක් වශයෙන් දකින්න පුළුවන්කම තියෙනවා. රැකියාවේ දියුණුව ප්‍රගතියක් ලැබෙනවා වගේම රැකියාව නිරත වෙන ඇට්ටියට උසස් ශ්‍රේණි ආදී ලාභ ප්‍රයෝජනටත් යොමු වෙන මාසයක් වශයෙන් දකිනවා. රැකියාව අපේක්ෂා කරන කට්ටියට සුසු මාසයක් වශයෙන් දකින ඔබ වෙනුවෙන් යොමු වීම රැකියාව කර්මාන්ත ව්‍යාපාර ගෞරව කීර්ති ප්‍රශංසා ලබන්න උත්සාහ කරන කාලයට ඊටමත් භාගභාවයක් දකිනවා. ඒ වගේම සමාජ සේවා සමාජ කටයුතු වල ආයෝජන කරන ආරම්භ කරන යම් දෙයක් ඇද්ද ඒන් දුපර ප්‍රගති ලබන කාලයක් වශයෙන් විශේෂයෙන් දකින්න පුළුවන්කම තියෙනවා. කොහොමුණත් සතුරු පීඩනයකුත් කරදරකාරී මතභේදයකුත් මතුවීම නිසා ඔබ ඒ ගැන කල්පනාකාරී කටයුතු කිරීමෙන් වඩාත් සමාජගත වීමෙන් හෝ වඩාත්ම යොමු වීමෙන් පරිස්සම කල්පනා කිරීමෙන් ජය ගන්න පුළුවන්. විදේශ ආදී කටයුතු වලින් ඔබට යම් විදිහේ පීඩාකාරී ස්වභාවයක් මතුවනත් ඔබට ජය ගන්න පුළුවන්. ඒ වගේ නඩුවම නීති ප්‍රශ්න කරදර බාධා තිබුණා නම් ඒවත් දුරු වෙනවා. කේලම් තෝලම් අඩදබර හොටසතු කරදර වලින් මිදී කටයුතු කිරීමේ හැකියාව ඔබට විශේෂයෙන්ම දකිනවා. ඔබට විශේෂයෙන්ම පපුවේ යම් විදිහක අසනීපකාර ස්වභාවයකොත් යටිබඩ ප්‍රදේශයේ ඇති වෙනා අසනීපකාර ස්වභාවයකොත් පෙනාලු අර්ථ වස්තු ආශ්‍රිත සුළු වශයෙන් ඇති වෙන අපේ අසනීපකාර ස්වභාවයක් ඇති වෙන පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබ විශේෂයෙන්ම මේ ජනවාරි මාසයේ සුභවාදී මාසයක් වශයෙන් ඉතාම වාසනාවන්ත දිවිපෙවතකට සුදුසු මාසයක් වශයෙන් මා විශේෂයෙන් දකින්න බව ප්‍රකාශ කරන්න කැමැතියි. ඔබගේ ධර්මානුකූල ජීවිත ගත කිරීම පින් වඩන වැඩ කටයුතු දිනු කිරීමෙන් දුකී මගේ යාචකාදීන්ට කරන සත්කාර උපකාර ආදී සතුන්ට කරන උපකාර සත්කාර වලින් වඩාත් යහපත් දායකත්වයට පෙරලා ගන්න ඔබට පුළුවන්කම තියෙනවා.